දුක පීඩාව ඉවරයක් නෑ. ඉතින් මේ හිත අතහරින්න අපි අතහරින්න දුක. ඉතින් මේක තමයි ගැලවෙන්න තියෙන එකම මාර්ගය. බලන්න දැන් බුදුහාමුදුරුවෝ කිව්වා මේ හුඟක් මේ පුතග්ජනයෝ මේ මරණින් මතු දිව්‍ය ලෝකේ යන්න තමයි බලන් ඉන්නේ කියලා. නමුත් ඒ අය දන්නේ පුතග්ජනයෝ දන්නේ කිව්වා මේ ජීවත් වෙලා ඉන්න තැනම දිව්‍ය ලෝකයක් කරගන්න හැටි දන්නේ නැහැ කිව්වා. ඉතින් අන්නේ ඉන්න තැනම මේ ජීවත් වෙලා ඉන්න තැනම දිව්‍ය ලෝකයක් කරගන්න හැටි තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගය මොනක් මේ කියන්නේ. ඉතින් ඔයාලට ඔය ඉන්න තැනම දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. දැන් ජීවත් වෙනවා කියන්නේම දුක පීඩාව ඉවරයක් නැහැ. ඒ වගේ කවුරුත් කරපු දේවල් නෙමෙයි, තමන්ම කරගත්තුවා. තමන්ම කියන්නේ කෙනෙක් වෙලා කරපුවා. එතකොට ඒ කරපු දේවල් තමයි ඔය දැන් ඔය ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ මගේ ජීවිතය. මං ජීවත් වෙන්නේ මට ඕන විදිහට කියලා ඒ කියන්නේ ඔය එහෙම අතීතේ කරපු ක්‍රියාවට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන එකට. ඒක මගේ කරගෙන මම එක් වෙලා මගේ කරගෙන ඉන්නේ. ඇත්තටම මේ ඔය ආයතන ටිකනේ මේ ක්‍රියාවක් සිද්ධ කරන්නේ. ඒ ක්‍රියාව සිද්ධ කරන එක තමයි ඕගොල්ලෝ මම කියලා අල්ලගෙන ඉන්නේ. එතන මමත් ඔය කියන හැඟීම විතරයි ඇති වෙන්නේ. සිතක් ඇති වෙලා ඒ සිතේ එහෙම මම කියලා හැඟීමක් ඇති කරනවා. ඒ හැඟීම තමයි ඔය මම මගේ මට අයිති කියන ඔය සිත්වල ජීවත් වෙන්නේ ඉන්නේ. අන්න එතකොට තමයි ඔය භවය හැදෙන්නේ. භවය හැදෙනකොට ඒකේ කර්ම සිද්ධ වෙනවා. කර්ම වලින් නැවත උපතකට යරන් යනවා. ඒක තමයි නැවත උපතකට යන එක තමයි විභව තණ්හාව කියන්නේ. එතකොට මේ භවයේ ජීවත් වෙද්දි කර්ම කරන්නෙකුත් ඉන්නවා එතන. නැවත උපතකට විපාක නැවත උපතේදී විපාක විඳින්න කෙනෙකුත් එතනම හැදෙනවා. ඔය සකස් වෙන සිතේමයි හැදෙන්නේ. එතකොට ඒකෙන් නැවත උපතෙන් ගැලවෙන්න පුළුවන්. මේ දැන් තියෙන දුක පීඩාවෙනුත් ගැලවෙන්න පුළුවන්. ඔය සකස් වෙන සිත අතහැරියාම. අතහරින්න නෙමෙයි තියෙන්නේ, මෙතන යථා ස්වභාවය තේරුම් ගන්නයි තියෙන්නේ. මෙතන ඇති වෙලා නැති වෙලා යන දෙයක් තියෙන්නේ කියන එක Tamanට තේරුම් ගන්නයි මේ සිත් ගවේෂණය කරන්න කියන්නේ. සිතක් අන්න සකස් වෙන තරහ ගියා කියනකො තරහ ගියාම තරහ ගියා කියලා තේරුණා. එතකොට ඒක අපි සකස් වීමක් කියලා හිතද්දී ඒක දකිද්දී අර හිත නැති වෙලා යන එක දකින්නවා යාලා. අන්න එහෙම දැක ගවේෂණය කර යනකොට තමයි තේරෙන්නේ මේක මෙතන තියෙන්නේ ඇතිවීමක් සහ නැතිවීමක් විතරමයි කියන එක. ඒක තේරුම් ගන්න ඕනේ මේ සිත අර විදිහට ගවේෂණය කර දැක යන්න ඕනේ. ඒකයි මේකට දර්ශනය කියුවේ.